ඩයලොග් යූසර් කෙනෙක්ද? ඉතින් ඔයා ඩයලොග් යූසර් කෙනෙක් නම් ඔන්න අද වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔන්න අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කනෙක්ෂන් ස්පීඩ් එක ඔයාගේ ස්ලෝ වුණොත් ඔයාට මේ කනෙක්ෂන් ස්පීඩ් එක අප් කරගන්න තියෙන සොලියුෂන් එකක් ගැන. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා. දැන් ඔයා හිතන්න ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් හරි නැත්නම් ඔයාගේ ගෙදර රවුටර් එකක් යූස් කරනවා. මෙන්න මේ දෙකෙන්ම ඔයා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් යූස් කරත් ඔයාට ඔයාගේ එදිරිදා වැඩ ටිකවත් කරගන්න විදිහක් නැත්නම් ඒ තරමටවත් ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක නැත්නම් ගොඩක් ස්ලෝ වෙලා නම් ඔයාට ඔන්න හොඳ සොලියුෂන් එකක් තියෙනවා. ඉතින් ප්‍රැක්ටිකලි ගත්තොත් එහෙම මටත් ඇත්තටම කනෙක්ෂන් ස්පීඩ් එක ස්ලෝ වුණා. ඉතින් ඒකට සොලියුෂන් එකක් මම හොයන් ගියාට පස්සේ මට හම්බුන සොලියුෂන් එක තමයි අද වීඩියෝ එකක් ඔයාලට ගේන්න හේතුව වුණේ. ඉතින් ඔයා හිතන්න ඔයාගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක සාමාන්‍ය ඔයා ස්පීඩ් ටෙස්ට් එකක් කරොත් එහෙම ඔයාට බලා ගන්න පුළුවන් වුණොත් Mbps 10ක් 15ක් විතර ගියා කියලා සමහර ප්‍රදේශ තියෙනවා. මම දන්න මගේ යාළුවන්ගේ ඊට වඩා අඩුයි. ඉතින් ඒ වගේ ප්‍රමාණයකට ගියොත් එහෙම මෙන්න මේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අද වීඩියෝ එකේ මම ඔයාට අඩුම දැන් මං ස්පීඩ් එක වැඩි කරගත්තා Mbps 90 විතර. ඉතින් ඒ වගේ මට්ටමකට ගන්න පුළුවන් සොලියුෂන් එකක් තමයි මෙන්න මේක. ඒ වගේ තමයි ඩවුන්ලෝඩ් ස්පීඩ් එක නේ කිව්වේ. ඉතින් අප්ලෝඩ් ස්පීඩ් එක ගත්තොත් සාමාන්‍යයෙන් මට තිබ්බේ 2ක් 3ක් විතර. ඉතින් මේ වෙද්දි 20 ගානකට විතර අප් කරලා තියෙනවා. ඉතින් අන්න ඒකයි මං හිතුවේ වීඩියෝ එකක් ගෙනල්ලා ඉවරලා මේක ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න ඕන කියලා. හරි එන ඇයි තාත් කතා කරලා ඉන්න ඕනේ නැහැ. අපි ඉක්මනින්ම වීඩියෝ එකට ගිහින් අපි කතා කරමු මොකද්ද මේ සොලියුෂන් එක කියලා. ඉතින් වීඩියෝ එක මතක් කරනවා පාරදී ලයික් බටන් ප්‍රෙස් කරලා ඉවරලා දැම්ම දාන වීඩියෝ ලයික් එකක් එන තාත් කතා නොකර අපි යන් වීඩියෝ එකට. ඉතින් මුලින්ම කියනවා මේක ඇවිල්ලා මේ අලුතෙන්ම ඩයලොග් එකකින් හඳුන්වා දුන්න දෙයක් නෙමෙයි. මේක කලින් ඉඳන් තිබ්බා. උනාට බොහෝ දෙනෙක් මේක දන්නේ නැහැ. ඒ හින්දායි මම හිතුවේ මේ ගැන දැනුවත් කරන්න. මමත් මේක ළඟදී තමයි දැනුවත් වුණේ. ඊට පස්සේ මගේත් කනෙක්ෂන් ස්පීඩ් එක ලෝ තිබ්බ එක දැන් ස්පීඩ් කරගන්න පුළුවන් වුණා. මගේ වැඩ කටයුතු පහසු කරගන්න පුළුවන් වුණා. මගේ වීඩියෝ අප්ලෝඩින් වැඩද, වීඩියෝ ඩවුන්ලෝඩින් වැඩද, එතකොට අපේ මල්ලිගේ এডুকেෂන් වැඩ වලට අවශ්‍ය කරන ඉන්ටර්නෙට් ස්පීඩ් එක මේ සේරම දේවල් ටික ෆික්ස් කරගන්න පුළුවන් වුණා මේකෙන්. ඒ හින්දා හිතුවේ වීඩියෝ එකක් ගේන්න ඕන කියලා. ඉතින් මගේ කනෙක්ෂන් ස්පීඩ් එක හොඳටම ස්ලෝ වෙලා තිබ්බේ. ඉතින් මට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න සාමාන්‍ය GB 1.5ක 2ක වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පැය 4ක් විතර යනවා. අපේ මෙහි වෙන අපේ ගෙදර ඉඳන් මෙහෙ මම අප්ලෝඩ් කරනවා නම් හරිද? ඉතින් මම ඒතර සොලියුෂන් එකක් හොයන් ගියාම මට ඩයලොග් එකෙන් දුන්න සොලියුෂන් එක තමයි ඔයා හේෂන් අරන් ගිහිල්ලා ඔයාගේ ගෙදරට අපේ කෙනෙක් එනවා. ඊට පස්සේ ඔයාගේ කවරේජ් ඒරියා එකේ බලනවා. ඊට පස්සේ කොච්චර වගේ කවර් වෙනවද ඔයාට සිග්නල් ප්‍රමාණය කියලා. ඊට පස්සේ ඔයාට අවුට්ඩෝර් යුනිට් එකක් හයි කරලා දෙන්නම් කියලා. ඉතින් මට මේ කනෙක්ෂන් ස්පීඩ් එක අඩු එකකට හම්බුන හොඳම සොලියුෂන් එක තමයි ඩයලොග් අවුට්ඩෝර් යුනිට් එක. ඉතින් මෙන්න මේක ගැන තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ අවුට්ඩෝර් යුනිට් එකක් ඔයා ගන්න කලින් ඇත්තටම දැන් ටෙස්ට් කරලා බලන්න බෑ. ඇත්තටම මේක ගන්න එකේ සාර්ථකත්වයක් තියෙනවද? ඉතින් අන්න ඒක තමයි දැන් පෙන්නන්න යන්නේ. දැන් අපි කම්පෙයාර් කරලා බලමු මගේ තිබ්බ normal route එකේ මට කනෙක්ෂන් ස්පීඩ් එක මොන වගේද තිබ්බේ? ඒ වගේම තමයි අවුට්ඩෝර් යුනිට් එක ගත්තට පස්සේ මට මොන වගේ වෙනසක් හම්බුණාද කියලා දැන් මම ඔයාලට පෙන්නන්නම්. හරි දැන් අපි නම් මේක කම්පෙයාර් කරලා බලමු. අපේ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් එකේ මොන වගේ ස්පීඩ් එකක්ද තියෙන්නේ? අවුට්ඩෝර් යුනිට් එකේ මොන වගේ එකක්ද තියෙන්නේ කියලා. හරි ඉස්සල්ලාම එනං අපි දැන් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් එක කනෙක්ට් කරගෙන බලමු මොන වගේ ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම මගේ ස්මාර්ට් ෆෝන් එකේ Wi-Fi icon එක ක්ලික් කරලා ඉවරලා මෙතනින් දැන් Wi-Fi on කරන්න යන්නේ. ඉතින් මට බලාගත්ත හැකි ඩයලොග් රවුටර් එක වගේම මගේ අවුට්ඩෝර් යුනිට් එක මෙතන පෙන්නනවා. ඉතින් මේ 831 කියන අවුට්ඩෝර් යුනිට් එක මේ පහලින් තියෙන එතන දැන් මේ කනෙක්ට් උනේ. ඒ කියන්නේ 867 කියන්නේ මගේ රවුටර් එක. ඉතින් මේ තියෙන රවුටර් එක තමයි මෙන්න මේකට දැන් මේ කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි දැන් අපි නම් බලමු දැන් රවුටර් එක කනෙක්ට් වෙලානේ. ස්පීඩ් ටෙස්ට් එකට ගිහිල්ලා මොන වගේ ස්පීඩ් එකක් තියෙනවද කියලා. හරි ඉතින් ඔන්න ඔයාලට පේන ඇති යටින් connect to the internet කියලා වැටුණා මෙතනින්. ඉතින් ඔන්න මගේ ස්මාර්ට් ෆෝන් එකට රවුටර් එක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් go icon එක ක්ලික් කරාට පස්සේ ඔන්න දැන් කනෙක්ටිං වෙනවා. ඔන්න දැන් ස්පීඩ් මීටර් එක ආවා. දැන් අපි බලමු කොහොමද මේකේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක කියලා. ඉතින් ඔයාලට පේන්නේ දැන්ට නම් ඇවරේජ් යනවා 40ක් විතර යනවා නේද? 40ක් 45ක් විතර යනවා. මම වීඩියෝ එක කරන්න කලින් ඊටත් වඩා අඩුවෙන් තිබ්බේ. දැනට නම් ටිකක් හොඳයි. හරි ඉතින් අපිට බලාගත්ත එක ඔන්න 44.6යි. ඉතින් ඔන්න ඩවුන්ලෝඩ් ස්පීඩ් එක මේ රවුටර් එකට දැන් තියෙන 44.6යි. මෙන්න අප්ලෝඩින් ස්පීඩ් එක. ඉතින් එකක්වත් නැහැ. 0.72යි 7.3යි. ඉතින් එකක්වත් නැතුව යන්නේ නෙමෙයි තියෙන්නේ අප්ලෝඩින් ස්පීඩ් එක. ඉතින් මේ වගේ එකකින් වීඩියෝ දැම්ම හැකිද? ඔන්න අප්ලෝඩින් ස්පීඩ් එක. ඉතින් ඔය පේනවනේ ස්පීඩ් එක සෑහෙන ස්ලෝ. ඉතින් ඔය වගේ ස්පීඩ් එකකින් වැඩක් කරන්න ගියාම හිතා ගන්න පුළුවන් ඉතින් අප්ලෝඩින් ස්පීඩ් එක මොන වගේද කියලා දැක්කනේ. ඉතින් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න පැය 4ක් 5ක් යනවා. ඉතින් අපරාධ නිකන් මගේ වටිනා කාලේ නාස්තිලාම යනවා. ඉතින් ඒ හින්දා තමයි මේකට සොලියුෂන් එකක් කිව්වේ. ඉතින් ඔන්න සොලියුෂන් එක හම්බුනාට පස්සේ මොන වගේ ස්පීඩ් එකක් තියෙනවද කියලා දැන් මම ඔයාලට පෙන්නලා ඉන්නම්.
ඉතින් ස්පීඩ් ටෙස්ට් එක බලන්න කලින් අවුට්ඩෝර් යුනිට් එක බලන්න ඉන්න එපා. ඉතින් මේ තියෙන්නේ ඩයලොග් අවුට්ඩෝර් යුනිට් එක. ඉතින් මේක ගේ ඇතුලේ නෙමෙයි අපි වහලෙට තමයි හයි කරන්නේ එළියෙන්. ඊට පස්සේ වාගේ ස්ටුඩියෝ එක හෝ වාගේ ගෙදර ඇතුළට සවි වෙන කොටස තමයි දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් මේ තියෙන්නේ අන්නේ රවුටර් එක. ඉතින් මේ කරා තමයි දැන් සිග්නල් ගන්න තියෙන්නේ. හරි අපි කනෙක්ට් කරගමු. මේ 831 කියන්නේ මගේ අවුට්ඩෝර් යුනිට් එක. ඔන්න දැන් මම කනෙක්ට් කරගත්තා. හරි දැන් අපි එනම් ස්පීඩ් ටෙස්ට් එකට ගිහිල්ලා බලමු කොහොමද කියලා. හරි ඉතින් මම දැන් යන ස්පීඩ් ටෙස්ට් එක ඕපන් කරන්න. ඉතින් ඔන්න ඔක් කනෙක්ට් වෙලා තියෙන වට පේන ඇති Wi-Fi icon එක. හරි ඉතින් ඔන්න දැන් ඉතින් ඔන්න දැන් මම ස්පීඩ් ටෙස්ට් එකේ මෙතන go icon එක ක්ලික් කරන්න යන්නේ. හරි ඉතින් go icon එක ක්ලික් කරාට පස්සේ ඔන්න දැන් කනෙක්ටිං වෙලා අපිට ස්පීඩ් මීටර් එක ගැන බලමු කොහොමද යන්නේ. ස්පීඩ් icon එක ක්ලික් කරාට පස්සේ ඔන්න දැන් කනෙක්ටිං වෙලා අපිට ස්පීඩ් මීටර් එක ගැන බලමු කොහොමද යන්නේ ස්පීඩ් එක කියලා. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති 95 93 92. ඉතින් 90 පැනලා සාමාන්‍යයෙන් යනවා. ඔයාලට පේනද ඇවරේජ් එක දැන් 80 ගානට වැටුණා. ඉතින් සාමාන්‍ය 80ත් 90ත් අතර වගේ ගියා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක. ඉතින් ඔන්න මට වැදගත්ම දේ එකක්වත් තිබ්බේ නැති එක. ඒ කියන්නේ මේ තියෙන්නේ අප්ලෝඩින් ස්පීඩ් එක 22යි ගාණක් යනවා. ඉතින් ඔයාලට පේන ඇති අප්ලෝඩින් ඉන්නේ වැදගත්ම දේ මට. ඉතින් අප්ලෝඩින් ස්පීඩ් එක හොඳටම වැඩි වෙලා තියෙනවා. ඉතින් 22ක් තියෙනවා. දැනට තිබ්බේ ඊට ගොඩක් ප්‍රමාණවත්. ඉතින් කොහොමද ස්පීඩ් එක? ඉතින් තිබ්බට වඩා කී ගුණයකින් වැඩි වෙලාද? ඉතින් අර 20 ගණන් ගියේ ස්පීඩ් එක දැම්මට පුළුවන් වෙනවා 90ක් දක්වා විතර අරයි යන්න. ඉතින් අප්ලෝඩින් ස්පීඩ් එකත් කොච්චර වැඩිලාද කියලා දැන් ඔයාලට පේනවා ඇති.